හොඳයි. අද අපි කතා කරන්නේ පිරිමින්ට ඉතා විශේෂ වූ මාතෘකාවක්. ඒ තමයි පිරිමි පියවුරු. නැත්තම් ගයිනකොමස්ටියා කියලා කියනවා. ඉතින් ඒ සම්බන්ධව කතා කරමු අපි අපේ සුපුරුදු වෛද්‍යවරයා ඩොක්ටර් ශශංක රත්නායක මහත්මයාත් එක්ක. අයිබෝන් ඩොක්ටර්. හැබැයි ඩොක්ටර් පිරිමි පියවුරු ලොකු ප්‍රශ්නයක්. සෑහෙන ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක ඉතින් අර රහසින් විඳවන ලොකුම ප්‍රශ්නයක් ඉතින්. දැන් අද සමාජ කාටවත් කියන්නෙත් නෑනේ ඩොක්ටර් ඉතින්. මෙහෙම කාටවත් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මෙහෙම මෙතන අර પરම්පරා ගැටමකුත් මෙතන තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ නම් පිරිමි පියවරු තිබ්බා අපේ යාළුවන්ට තිබ්බා. එතකොට ඒගොල්ලන්ටත් එච්චර ගාණක් තිබුණ නැහැ. ඉතින් විහිළු කරනවා. නමුත් ඒක එච්චර ලොකු තත්වයකට යන්නේ නැහැ. නමුත් අද කාලේ ඇඳුම ගලවන්න නැතුව ගොඩක් ලිහිල් ඇඳුම් ඇඳගෙන සමහර වෙලාවට ගෙදර මේ පිරිමි ළමයි ඉන්නවා ඇඳුම ගලවන්නේ. උඩ මේ දාඩිය දාගෙන ඉන්නවා ඔය ගලවන්නේ. අම්මා තාත්තා ඉස්සරහ ගලවන්නෙත් නැහැ. සමහරවිට ඉස්සරහට එන්නේ නැහැ. පොඩි නිකන් පොඩි බෑක්වර්ඩ් ගතියක් තියෙනවා. මේක එන්නේ සාමාන්‍යයෙන් අර වර්ධනය වෙන කාර්ය පිරිමි ළමයි. පොඩිම කාලෙත් නෙමෙයි ඩොක්ටර් නේද ටික. පොඩිම කාලේ සාමාන්‍යයෙන් අවුරුදු 14 15. ඉතින් මේ කාලේ ඉතින් අවුරුදු 15 16 වගේ යනකොට ඉතින් O level exam එකක් තියෙනවා. ඊට පස්සේ සමහරවිට A level exam එක තියෙනවා. ඉතින් මේ අර ඉගෙන ගන්න කාලේ ලොකු මානසික ආතතියකින් ඉන්න කාලේ එයාලා මිනිත්තු විහිළු ගන්න පටන් ගන්නවා. ගෑනු ළමයිට ඉතින් පේන්නේ නැහැ මේක. ගෑනු ළමයිට පේන්නේ මේගොල්ලෝ ඇඳුම් ගලවන්න බෑ. නෑ නෑ පොඩ ටයිට් එකක් අඳලා මොකක් කර පේනවා ඉතින්. ඔය ඒකෙන් දැන් ටයිට් වලට අඳින්නේ නැහැ. මේ කට්ටිය ෆුල් ලූස් වල ඇඳගෙන ඉන්නේ. ඈ සමහරලාට අම්මා දන්නෙත් නැහැ මේ පුතාට ගයිනකොමස්ටියා තියෙනවා කියලා. රහසින් විඳවන්නේ මේක. රහසින් විඳවන ප්‍රශ්නයක්. එතකොට තාත්තා දන්නෙත් නැහැ. ඉතින් සමහරවිට තාත්තට කියලා කිව්වා කියමුකෝ. ඉතින් සෝ වට් කියලා අහන්න පුළුවන් තාත්තා. මොකද හේතුව තාත්තගේ ඒ කාලේ සමහර තාත්තටත් තියෙනවා. ඉතින් මේ මටත් තියෙන්නේ කියලා කිව්වත් ඒක ඉතින් හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඩොක්ටර් මේක પરම්පරා නෑ ඉතින් මේක සාමාන්‍යයෙන් ඥානමය තත්ත්වයක් වෙන්නත් පුළුවන් ඉතින්. ඒ කියන්නේ තාත්තට ගයිනකොමස්ටියා තියෙන කෙනෙකුට පුතාට එනවාමයි කියලා නීතියක් නැහැ. නමුත් එන්න පුළුවන්. ඒතර තාත්තටත් තියෙනවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? වගේ තමයි ඒ වගේ ආකල්පයක තමයි සමහරලාට ඉන්නේ. ඉතින් දැන් අපි ගාවට එන කට්ටිය මේ අර කරන්නම දෙයක් නැති ඉන්න මේ මොගෙන් බේරෙන්න බැරි හින්දා තමයි එන්නේ. එහෙම නැතුව මේ නමුත් අපි දෙමව්පිය වශයෙන් තේරුම් ගන්න ඕන මේ ළමයා මේක විඳවනවා කියන එක. ඉතින් මේක හරියට ට්‍රීට් කරගන්න පුළුවන් සාර්ථකව ප්‍රතිකාර කරගන්න පුළුවන් සරල තත්ත්වයක්. එතකොට ඩොක්ටර් දැන් මේකේ පියවරු වර්ධනයේනේ පිරිමින්ගේ. එතකොට දැන් ඕකේ මොකක් හරි ප්‍රමාණයක් තියෙනවනේ. කියන්නේ මේ ප්‍රමාණයෙන් එහාට ගියොත් තමයි දැන් ඒක ග්‍රේඩ් කරලා තියෙනවා. ග්‍රේඩ් 1 2 3 4 කියලා තියෙනවා. ඒක ඔන්න ඉන්ටර්නෙට් එකේ බලා ගන්න පුළුවන්. ඕ නේ අපි දාමු ඩොක්ටර් මේ ෆොටෝස් අපි දාමු. මේ තියෙන ඉතින් ග්‍රේඩ් 1 ග්‍රේඩ් 2 ග්‍රේඩ් 3 ග්‍රේඩ් 4 ඉතින් මේක ග්‍රේඩ් එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන ටී-ෂර්ට් එකක් අඳින්න බෑනේ. ස්විමින් පූල් එකට ගිහලා ෂර්ට් ටී-ෂර්ට් ඇඳුම ගලවන්න බෑ. එතකොට ගලවනකොට පියවරුව පේනවා. ඉතින් බෑක්වර්ඩ් ඉතින් ෂුවර් නෑ, කන්ෆිඩන්ට් නෑ. ආත්ම විශ්වාසය නැති වෙනවා මේ ළමයින්ගේ. ඩොක්ටර් ඕක ඇති වෙන්නේ මොකක් හින්දාද? ඒ කියන්නේ ඒක කොහොමද අපි දැන් කියන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. දැන් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේක මේ හෝමෝන ප්‍රශ්නයක්. හෝමෝන ප්‍රශ්නයක් කියන්නේ ඇත්තටම හෝමෝන ප්‍රශ්නයක් හින්දාත් එන්න පුළුවන් ගයිනකොමස්ටියා. තාම සුළු කොටසකට. ඒ කියන්නේ ඊස්ට්‍රජන්. ඔව් කියන්නේ සමහර වෙලාවට පිටියුටරි එකේ සමහරවල් තියෙන ටියුමර් එකක් හින්දා එන්න පුළුවන්. ඒක ඉතින් බොහොම ඉතා සුළු ප්‍රතිශතයක් ඒක. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් 140කට පිරිමින්ට තියෙනවා මේ ගයිනකොමස්ටියා කියන තත්ත්වය. සාමාන්‍යයෙන් අඩු වැඩි වශයෙන්. ඒකට දැන් මම අමතර ප්‍රශ්නයක් කියන්නේ හෝමෝන ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් ඔය ඔව් ඒතකොට ඒක තමයි. දැන් සාමාන්‍යයෙන් හෝමෝන ප්‍රශ්නයක් එනවා නම් වෛද්‍යවරයෙකුට ඒක නිකන් සායනික ඉතිහාසයෙන් විතරක්ම වුණත් හිතන්න පුළුවන්. අවශ්‍ය නම් හෝමෝන් ප්‍රොෆයිල් එක චෙක් කරලා බලන්න පුළුවන්. ඒතකොට යාළුවා ඒ කියන්නේ ඒකත් එක්ක ලිංගික දුබලතාවයකුත් වෙනවද? එහෙම තියෙන්න පුළුවන්. ඊටාම කලාතුරකින්. ඊටාම කලාතුරකින් තියෙන්න පුළුවන්. එහෙම මේ වගේ තත්ත්වයක් තියෙනවනේ ඒවට ප්‍රතිකාර තියෙනවා. නමුත් මම මේ කතා කරන්නේ ඒක නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ගයිනකොමස්ටියා කියන එක ගොඩක් සුලභ වශයෙන් කිසිම වෙන ලිංගික අවයවවල ප්‍රශ්නයක් නැතුව
වෙන මොනවත් ලිංගික ප්‍රශ්නයක් ආබාධ නැතුව නැතුව, ඒ මුකුත් නැතුව එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව මේක පියවර විතරක් ලොකුයි. ඉතින් දැන් අපේ යාළුවෝ ඉන්නවා. ඉතින් ඒ කාලේ ඉතින් ඒ කට්ටිය ඉතින් හොඳ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. ෆැමිලි ලයිෆ් එකක් ගත කරනවා. දරුවෝ ලැබිලා තියෙනවා. ඉතින් ලිංගික උදුපලායත් නැන. එහෙම වෙන්න විදියක් නැහනේ. නමුත් දැන් අද තියෙන සමාජ තත්ත්වයෙන් සමහරලාට දැන් මේක වෙන කාලේ පොඩි අවුරුදු 14 15 වගේ සමහරලාට මේ ළමයි පොඩක් චබි මහතයි. එතකොට අඳුර ගන්න අමාරුයි. ඒකින් අඳුර ගන්න අමාරුයි. ඔව් නෑ අඳුර ගන්න අමාරුයි නෙමෙයි පියවරු ලොකුයි මහතයි. සමහරලාට ඒ කාලේ වල ලිංගේන්ද්‍රිය වර්ධනය වෙලා නොවෙලා තියෙන්නත් පුළුවන්. එතකොට මේක ලොකු ප්‍රශ්නයක් විදිහට එහෙම වෙන්නත් පුළුවන්. සමහරලාට යාළුවෝ විහිළු කරලා මේ කට්ටිය මානසිකව ඇද වැටෙන්න පුළුවන්. ගෑන් ළමෙක් වෙන්න යනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ පොඩි කාලේ ඉතින් මේ පොඩි මනසට ඒ වගේ දෙයක් ඔලුවට වැටුනහම ඒක දරා ගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒක දෙමව්පිය වශයෙන් තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ තේරුම් අරගෙන ඒකට අවශ්‍ය දේවල් කරලා දෙනවා මිසක් මේකට තර්ක විතර්ක ගාලා අයි කරන්නේ මේකද අයි මොකද තාත්තටත් තියෙනවනේ මාමටත් තියෙනවනේ කියලා මේ ලොකු තර්කයක් යනවා මේ ෆැමිලි එක මේ ගයිනකොමස්ටි එකක් තියෙන ළමයෙක් එක්ක අම්මලා තාත්තලා. ඒක ඉතින් සුදුසු නැති දෙයක්. සංකීර්ණ ප්‍රශ්නයක් ડોක්ටර්. ඒක ඒ ළමයාට සංකීර්ණ ප්‍රශ්නයක්. ඉතින් ඒ ළමයා දන්නේ ඒ ළමයා කොහොම සමාජෙට මුහුණ දෙන්නේ කියලා. ඉතින් දැන් තාත්තගේ සමාජයයි පුතාගේ සමාජයයි දෙකක්. ඒක ඉතින් තාත්තා තේරුම් ගන්න නැත්නම් ඉතින් තාත්තට වෙනම මේ අධ්‍යාපනයක් දෙන්න වෙනවා ඒකට. ඉතින් මන් දන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට සමහර තාත්තලා ඇවිල්ලා ඒගොල්ලෝ හරිම අකමැත්තෙන් ඇවිල්ලා මේක කතා කරන්නේ. ඉතින් හරි පව් මේ ළමයි ඇත්තටම. කියන්නේ තාත්තලා කැමති නැහැ මේකට නෑ ට්‍රීට්මන්ට් ඉතින් එකක් මේ කරනවා. අනවශ්‍ය දෙයක් කියන්නේ අනවශ්‍ය දෙයක්. ඇයි කරන්නේ? ඇයි ඔපරේෂන් එකක් කරන්නේ? ඉතින් ඔපරේෂන් එකක් කරන්න ගියපම ඔපරේෂන් එකට සම්බන්ධයෙන් තියෙන අර ඔක්කොම ප්‍රශ්න ටික එනවනේ. සිහි නැති කරොත් සිහියේ නැති වෙයිද? ආතුරු විපාක නම්මනම් ඒ වගේ අර බොරු බීතිකාවක් තියෙනවනේ. ඉතින් මේකට ඉතින් තෙල් ගාලවත් එහෙම නැතුව වෙන ක්‍රමයක් කරලා ගයිනකොමස්ටියා මෙයා කරන්න බෑ. ඒතර ගයිනකොමස්ටියා සහ සූඩෝගයිනකොමස්ටියා කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම පියවරුවක් විදියට වර්ධනය වෙන එකයි මහත් වීම නිසා පියවරු ලොකු වීමයි දෙකක් තියෙනවා. මේ දෙතෙන්පත් වීම. ඔව් මේ දෙතෙන්පත්. ඒතර මේ කට්ටියට ජිම් එකට ගිහිල්ලා මේකල පුෂ් අප්ස් ගාලා මෙයා කරලා ඔව් මේ දෙතෙන්පත් වෙලා ඔව් එහෙම පුළුවන්. එතකොට දැන් ව්‍යායාම ප්‍රවර්ධනය කරන කට්ටිය ඕකට ඔහම කරන්න ඕනේ. ඇයි සර්ජරි කරන්න, ඇයි එක්සර්සයිස් කරන්න බැරි. මොකද කියලා ඉතින් එහෙම කියනවා. නමුත් කාය වර්ධනය කරන අය, බොඩි බිල්ඩින් කරන අයත් ඇවිල්ලා කර ගන්නවා සර්ජරි. ඒ කට්ටියගේ සමහර වෙලාවට මේ සමහරලාට මේ කට්ටිය ගයිනකොමස්ටි එකක් තියෙනවනේ. ඉතින් මේක යන්නේ නැහැ. ඊට අමතරව ස්ටීරොයිඩ්ස් ගත්තොත් ඇනබොලික් ස්ටීරොයිඩ්ස් පාවිච්චි කරොත් සමහරලාට ටිකක් පොඩ්ඩක් වැඩිපුර මසල් එක හදා ගන්න මෙයා පාවිච්චි කරනවානේ. එහෙම පාවිච්චි කරොත් ඒක අතුරු ප්‍රතිඵලයක් විදිහට මේ ගයිනකොමස්ටිය එන්න පුළුවන්. ඒතකොට ඉතින් අනිවාර්යෙන් ඔපරේෂන් එකක් කළා තමයි මේක හදාගන්න. ඉතින් මේ ඔපරේෂන් එක කියන එක ගැන ලොකු නිකන් බීතිකාවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේකේ ලොකු කැලල් එළියට පේන කැලල් එන විදිහට නෙමෙයි කරන්නේ. ලයිපොසක්ෂන් එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට අපි දන්නවා පේන්නේ නැති වෙන්න තමයි මේ චූටි සාමාන්‍ය මිලිමීටර 3ක වගේ කට් එකක් දාලා අපි මේ තියෙන මේ පියරුවේ තියෙන මේ දේ කොටස එළියට ගන්නවා. ඊට අමතරව මේ ග්‍රන්ථිමය කොටසක් තියෙනවා. ඒ ග්‍රන්ථිමය කොටස අපි කැපුමක් යොදලා අයින් කරනවා. ඒකත් සාමාන්‍යයෙන් අපිට පේන්නේ නැති වෙන්න කියන්නේ කැලල අපි යොදන කියන්නේ කැපුම යොදන විදිහට සාමාන්‍යයෙන් කෙනෙකුට හොයන්න බැරි ගන්නට තමයි කරන්නේ. ඒක අපි අර තන පුඩුව ඇතුළෙන්ම තමයි කට් එක දාලා විශේෂිත ක්‍රමයකට කරන්නේ. මේකට තියෙන එකම විකල්පය සර්ජරි එකක්ද නැත්නම් වෙන ඉතින් ප්‍රතිකාරයක් නැහැ. ඒක බීලා හරියන්නේ නැහැ. ඒක දැනගත්තු ගමන් වගේ කියන්නේ මුල් අවදියේම මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් මේ අවුරුදු 14 15 ළමයිට නම් මේක කරන්නේ ළමයා පොඩ වර්ධනය වෙනකන් ඉන්නවා. සාමාන්‍යයෙන් O level කරලා ඉවරුනාට පස්සේ එහෙම නැත්නම් A level කරලා ඉවරුනාට පස්සේ මේ ප්‍රශ්නේ විසඳගත්තා නම් කමක් නැහැ. නැතුව මේක තව කල් දදා නිකන් මනසින් දුක් විඳින්න ඉන්න බෑ. සමහර ළමයි ඉන්නවා පොඩි ළමයි අවුරුදු 14 15 ළමයි ඉන්නවා. මේ ප්‍රශ්නේ හින්දා ඉස්කෝලේ යන්නේ නැති ළමයි ඉන්නවා. ඒ තරමට මේක දුරදී ගිහපු අවස්ථා තියෙනවා නැත්තේ නෑ. ඒතකොට ඒ වෙලාවට ඉතින් දෙමෝපියෝ ළමයා ගැන උරණ වෙන්නේ නැතුව මේක ගැන සානුකම්පිකව බලලා මේ අපි කියන්නේ එම්පති කියලා. ඉතින් ඒක
බලලා ඉතින් සහකම්පණය වුණා නම් හොඳයි. ඩොක්ටර් අපි කියමුකෝ දැන් මේද තැම්පතුවක් වගේ එකක්නේ දැන් ඔක තියෙන්නේ කියන්නේ මේක දැම්පත් තැන්පත් වීමක් කියන්නේ මේක දැන් ජිම් එකට ගිහලා එක්සර්සයිස් කරාට අඩු වෙන්නේ නැහැ. එහෙම අඩු වෙනවා. ඉතින් අඩු වෙනවනේ අපි ඔපරේෂන් කරන්න ඕනේ නැහනේ. ඔය කටි පුෂ්අප්ස් ගහනවා ඒ පුෂ් අප්ස් ගහපුවාම සූඩෝ ගයිනකොමස්ටියා කියන එක අඩු වෙනවා. කියන්නේ මේ දේ තැන්පත් වීම හින්දා එන එක. නමුත් පිරිමි පියවරුවක් තියෙනවා නම් ඒක අඩු වෙන්නේ නැහැ. ඩොක්ටර් කාට හරි දැන් මේ ගයිනකොමස්ටියා තියෙනවා කියලා දැනගත්තාම දැන් සර්ජරි එකට අපි කිව්මුකෝ යා ප්ලාස්ටික් සර්ජන් කෙනෙක් ළඟට එනවා ඊට පස්සේ විස්තර අහගන්නවා. ඒතර කොහොමද යාලා මේ සර්ජරි එකට ලෑස්ති වෙන්නේ මුල? සාමාන්‍යයෙන් ඉතින් අපි බලපුවාම හෝමෝන් ටෙස්ට් එකක් කරන්න ඕන අපි කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඉතින් මේ ඔපරේෂන් එකකට වෙලාවක් යොදාගෙන මේක කරන්න තියෙන. ඉතින් මේක සී නැති කරලා කරන්නේ. සාමාන්‍යයෙන් ස්ථානීය නිර්වේදනය නැති කරන්න අමාරුයි මේක. කරන්න බැරි නැහැ. කරන්න අමාරුයි. සාමාන්‍ය කොච්චර වෙලාවක වගේ සර්ජරි එකක්? සාමාන්‍යයෙන් ගයිනකොමස්ටියා පැයකමාරක් මැක්සිමම්. පැයක් එකමාරක් අතර තමයි යන්නේ. මේක එක් දින සැත්කමක් විදියට කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ඇවිල්ලා කරලා හවස යන්න පුළුවන්. අපිට ඔපරේෂන් ගන්න පුළුවන් නම් අපි ගොඩක් කරලා අපි මේ පබ්ලික් සෙක්ටර් එකේ වැඩ කරන හින්දා අපිට රෑනේ සර්ජරි කරන්න පුළුවන්. ඒක කරපුවම පහුදා උදේට තමයි යන්න. එතකොට මේක මේ ගෙවල් වල කරන්න බෑ. හිරිවට්ටලා. මොකද දැන් කඩ තියෙනවා. ඔව්. එහෙමත් කරනවද උට? ඔව් කඩ තියෙනවා. දැන් ලයිපොසක්ෂන් කරන කඩ තියෙනවා. කොළඹ ගොඩක් තියෙනවා කඩ. ඔව් ඒ කඩ වලට ගිහිල්ලා අමාරු වැටෙන්න එපා. මේක හරියට කරන්න බෑ. දැන් එහෙම කරගත්තා ඇවිල්ලා තියෙන ඕනද? නැත්නම් බෑනේ ඩොක්ටර් කියන්නේ. ප්‍රතිබැලන්ස් ලොකු ප්‍රොසෙස් එකක් ඔක. ලොකු ප්‍රශ්නයක් එනවා එතකොට. එතකොට ඒක කරාට පස්සේ අපි අර විශේෂ ඇඳුමක් කියන්නේ අපි කම්ප්‍රෙෂන් ගාමන්ට් එක මේක තද වෙලා තියෙන්නේ. මොකද අයින් කරපුවා අපි මේ දමේ කොටස අයින් කරනවා. ගන්ති මේක හමයි මාංශ පේශිය අතර යම්කිසි ඉඩක් එනවා. ඒකට යම්කිසි තරලයක් පිරෙන්න පුළුවන්. ඒකින්ද අපි ඒක නවත්තන්න. කොච්චර කාලයක් සාමාන්‍ය ඩොක්ටර් සර්ජරි කරලා ඉවරලා යා රෙස්ට් කරන්න ඕනේ? සාමාන්‍ය අපි දල වශයෙන් සති 3ක් තමයි කියන්නේ. සමහර ඇඩිට කලින් රිකවර් වෙනවා. සමහර ඇඩිට වඩා ටික දවසක් දාන්න වෙන්න පුළුවන්. ඒ වෙස්ට් එකක් දාගෙන ඉන්න ඕනේ. පොඩ්ඩක් ඒක ඇඳගෙන ඉන්න ඕනේ. වොෂ් කරන වෙලාවට ගලවන්න පුළුවන්. ගලවලා ආයෙ දාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක දාගෙන ඉන්න එකෙන් අර තැන් වල අර සීරෝම කියලා කියන තරලය එකතු වීම නවත්තන්න පුළුවන්. ඒක දාගෙන අපිට ඔෆිස් එක කරනත් යන්න පුළුවන්ද නැත්නම්? පුළුවන්. ඔය කියන්නේ සාමාන්‍යයෙන් පළවෙනි දවස් කීපේ රිදෙනවා. දවස් 4-5ක් යනකම් රිදෙනවා. පොඩි කැක්කුමක් තියෙන්න පුළුවන් සති 2-3ක් යනකම්. සාමාන්‍ය සතියක් විතර ගියාට පස්සේ මේ කට්ටියට සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. අනිත් එක අපි කොහොමද වේදනානාශක ඖෂධ ලබා දෙනවා මේ කට්ටියට සත් දෙකක් විතර. ජිම් එකකට යන්න ඕන නම් ඉතින් පුළුවන් යන්න සාමාන්‍යයෙන් සති 3-4ක් ගියාට පස්සේ ගිහිල්ලා ආපහු ඒව කරන්න පුළුවන්. සර්ජරි කරලා ඉවරලා සති 2-3කට පස්සේ නැවත ජිම් එකට ගිහිල්ලා ඒක. ඒතකොට උඩ මේ සර්ජරි කරපු තැන අපි කොහොම ජිම් කරලා සමහර කට්ටිය අර ඒ කියන්නේ කොහොම එදිලා වැටෙන අවස්ථාවක් තියෙනවනේ. ඒතකොට ඒක මේවා කරලා ඉවර වෙලා නැවත ජිම් ගියට පස්සේ අර ඒ කට්ටිය කැමති වෙන පපුව ඉස්සරහට හදාගන්න. එතකොට ඒකට හානියක් වෙනවද නැත්නම් ආපහු ඒක ඒ විදිහටම දිනවද? ඒකේ යම් වර්ධනයක් වෙනවද තව කාලයක් යද්දි? ඔව් හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් මෙහෙමයි දැන් ඕකේ ග්‍රේඩ්ස් තියෙනවනේ. දැන් ඕක අර ග්‍රේඩ් 1 ග්‍රේඩ් 2 වගේ තියෙනවා නම් ඒ කට්ටියගේ වැඩිපුර අමතර හැම අඩුයි. ඒ කට්ටියගේ ලයිපොසක්ෂන් එක කරපුවා මේක හොඳට ලස්සනට මසල් එක ඩ්‍රේප් වෙලා ෂේප් එක පිරිමියෙක්ගේ තියෙන්න ඕන බොඩි ෂේප් එක එනවා. ඒතර ග්‍රේඩ් 3 ග්‍රේඩ් 4 වගේ ලෙවල් එකට යනකොට මේ පොඩ්ඩක් අර හැම වැඩි එල්ලා වැටෙන හැමක් තියෙනවා. ඒතකොට ඒ වගේ කට්ටියගේ මේක කරලා කරපුවාම පොඩි අර හැම එල්ලා වැටීමක් තියෙනවා. ඒතර ඒ කට්ටිය ජිම් එකට ගිහිල්ලා මේ මසල් එක බිල්ඩ් කරොත් මේක උඩට ඇවිල්ලා මසල් එක හොඳට බිල්ඩ් වෙලා ස්කින් එක උඩට ඇදිලා ලස්සනට එනවා. ඉතින් එහෙම කරගත්තා ඕන තරම් ඉන්නවා අපි. මේක සාමාන්‍ය ડોක්ටර් කියන්නේ ලොකු මුදලක් යන වැඩක්ද කියන්නේ? සාමාන්‍යයෙන් ඉතින් දැන් මේක හරියටම ගාන කියන්න බෑ කරන තැන අනුව වෙනස් වෙනවා. ඔව්. ඉතින් ගාන කිව්වම ඊට පස්සේ ගාන දාලා ඒක වැඩි කියලා බයිනවනේ කට්ටිය. ඔව්. එතකොට ડોක්ටර් දැන් මේක තියෙන එක විකල්පය ප්ලාස්ටික් සර්ජරි. එතකොට අනිවාර්යෙන් ප්ලාස්ටික් සර්ජන් කෙනෙක් හම්බෙන්න ඕනි. ඔය සැලුන් හරි නැත්නම් වෙන තැන්වල මම හිතන්නේ ගෙවල් වල නම් කරගන්න යන්න එපා. ගෙවල් යයි ගෙවල් වල නැත්නම් ඩිස්පෙන්සරි වල ඔයම කරන්න බෑ. ඉතින් සාමාන්‍ය පිළිගත් රෝහලක් කරන්න ඕන. ඊට අමතරව දැන් මම කිව්වේ අර ජිම් එකට ගිහලා මේක හදලා පැක්කේ ඩෙවලොප් කරන්නත් පුළුවන්. ඊට අමතරව ඉතින් අවශ්‍යම නම් ෆැට් මසල් එකට ඉන්ජෙක්ට් කරලා මේක පුම්බන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි දැනට ඒ සත්කම ලංකාවේ කරන්නේ නැහැ. මොකද ඒ ડોක්ටර් කොහොමද?
පුළුවන් ඒක කරන්න. ඒ කියන්නේ දැන් අපි ජිම් එකට ගිහිල්ලා මේක මසල් එක බිල්ඩ් කරනවනේ. ඒ වගේ අපි මසල් එක ඇතුළට ගහන්න පුළුවන් ෆැට්. ගාලා මසල් එක පුම්බන්න පුළුවන්. ඒතකොට ස්කින් එක උඩට තල්ලු වෙනවා මෙහෙම. ඒ කියන්නේ ડોක්ටර් ඔය ජිම් වල ගහන අර මේ නෑ ඒක නෙමෙයිනේ ජිම් වල සමහර කට්ටිය අර මේ ඉන්ජෙක්ට් කරලා මසල්ස් හදනවා නේද ડોක්ටර්. ඒකයි මේකයි දෙකක් ගහගන්නේ. ඔව්. ඒ ස්ටීරොයිඩ් නේ එහෙම නෙමෙයි. දැන් මේකේ දැන් මසල් එකේ වොලියුම් එකනේ වැඩි වෙන්න ඕනේ. මසල් එකේ වොලියුම් එක වැඩි වෙන අපිට ෆැට් ට්‍රාන්ස් එකක් කරන්න පුළුවන් මසල් එකට. කියලා මසල් එක බිල්ඩ් කරන්න පුළුවන්. ඒක ඉතින් ඇත්තටම කරන අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි නිකන්. ඊට වැඩිය හොඳයි ඇත්තටම සෞඛ්‍ය සම්පන්නයි ගිහිල්ලා මසල් එක මේක ඇඟ ෂේප් කරන්න පුළුවන් නේද ડોක්ටර්. මේමයි ඉතින් අර එකපාරට වාව ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. ඒක දැන් ડોක්ටර් ඒකට කෝල්ලා ඊදන්නේ සෑහෙන. ඒක ආවම මම ඒක එච්චර කැමති දෙයක් නෙමෙයි. එකක් තමයි කොස්ට් එක වැඩි වෙනවා ඒක කරන්න ගියොත්. සාමාන්‍ය කොස්ට් එක ඩබල් වගේ වෙනවා කියන ටයිම් එක ගොඩක් වැඩි වෙනවා කරන්නේ. ඒක කෙයාෆුලි ගහන්න ඕනේ. ෆැට් ගහන එක ලේසි දෙයක් නෙමෙයි. ඒ වගේ කම්ප්ලිකේෂන්ස් එන්න පුළුවන්. මොකද ෆැට් ඉන්ජෙක්ට් කරනකොට ඒ ඉන්ජෙක්ට් කරන වෙලාවට තමයි ඒක යන්නේ ලේනහර වලට. දිස්සේ ශිරාවකට ඇතුල් වුණොත් ඒකෙන් අතුරු ප්‍රතිඵල එන්න පුළුවන්. ඒකෙන්ද අපි සාමාන්‍ය ෆැට් ඉන්ජෙක්ට් කරනකොට ඉතින් කෙයාෆුලි තමයි කරන්නේ. ඒකින්ද ඒකට නම් මම එච්චර කැමති දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් කරන්න පුළුවන්. කරන්න බැරි කමක් නැහැ. වස කම්මැලියෙක් ඉන්නවා නම් ඉතින් ඒක කරන්න පුළුවන්. ඉතින් වස කම්මැලියෝ තමයි ඔය වගේ ඉල්ලන්නේ සාමාන්‍යයෙන්. හරිද? මේ ඇත්තට මේ සංකීර්ණ කතාව තියෙන්නේ ඇත්තටම ඔය තරුණ පහේ ළමයින්ටනේ තියෙන්නේ. එතකොට ඒ යාලට සමහර විට ආර්ථික පහසුවක් නැති වෙන්න පුළුවන්. කියන්නේ මේක කරන්න. එතකොට ඇත්තටම අපි කතා කරන්න ඕනේ. ඉතින් සල්ලි නැති හින්දා ඉතින් මොකක විඳ ඉන්නවා ඉතින්. දෙමාපියන්ට තමයි ඉන්නකොට ගාන ටික වැඩි වෙනවා. ඒක වැඩි වෙනවා. ඔව් ඒකටත් බයිනවා සමහරවල්. දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා සල්ලි එකතු කරගත්තා. ડોක්ටර් ඒ ගාන කිව්වා ඉතින් මම මොනව කරන්නේ ඩොලර් එක වැඩි වෙන එකට. ඉතින් ඒකෙන්ද දැන් ගානක් හරියටම කිව්වහම දැන් අපි දැන් channel එකකට කතා කරලා සමහරවල්ලාට ගණන් අහනවා කට්ටිය. කට්ටිය ගණන් අහලා මේ ඒක දානවා YouTube එකේ. මෙන්න මෙච්චර ගානක් කිව්වා මේ ගාන වැඩි කියලා. හරිද? ඔය ගාන වැඩි කියලා දාන අයගෙන් බහුතරයක් ඉන්නේ ඔය non surgical කරන කට්ටිය. මොකද ඒ කට්ටියට ඕන අර ඒ පැත්තට ඇද ගන්නනේ ඕනේ. ඉතින් මේක කරන්න පුළුවන් අවම මුදලක් තියෙනවා. ඉතින් ඊට වඩා අඩුවට කරන්න බෑ ඉතින්. දැන් මම මේ කියන හැදුවේ ડોක්ටර් දැන් මේක ඇත්තට ඉමෝෂනල් කතාවක් නේ මේක. තමන්ගේ දරුවගේ ප්‍රශ්නයක්. එතකොට ඒ දරුවගේ ප්‍රශ්නේ තාත්තා සමහර විට නොදන්නව වෙන්න පුළුවන්. නමුත් දරුවාට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඇත්තට මේක තාත්තාට අම්මලාට තමයි වැඩිපුරම මේක කියන්න වෙන්නේ. මොකද මම ඒකයි මම කියන්නේ කිව්වේ. මොකද අවුරුදු 25 වගේ වයසේ ඉන්න කට්ටියට ඇත්තටම ආර්ථික පහසුකමක් නැති වෙන්න පුළුවන්. මේක කන්නේ තාත්තලා හොයලා බලලා ඉවර වෙලා මේකට ළමයාව යොමු කිරීම තමයි වැදගත් වෙන්නේ ડોක්ටර් නේද? ඉතින් ඒක නිසා මම හිතන්නේ දෙමාපියන්ටත් මොකක් හරි පණිවිඩයක් දුන්නොත් හොඳයි ડોක්ටර් මේ වෙලාවේ. ඔව් ඉතින් දෙමාපියෝ විශේෂයෙන් දැනගන්න ඕනේ. ඉතින් අර ඔය ප්‍රධානම මත ගැටීම එන්නේ තමන්ගේ කාලේ මේක තිබ්බ මගේ යාළුවෙන් මටත් තිබ්බ මගේ යාළුවන්ටත් තිබ්බා. එහෙම කියලා හිතන්න එපා. එහෙම හිතන එක ඉතින් ඒක ඒ කාලේට අදාළ වුණාට මේ කාලේට අදාළ වෙන්නේ නැහැ. ඔව්. ඒ කාලේට අදාළ නැහැ. ඉතින් ඒ කාලේ අපි පොඩි කාලේ ඉතින් අපි කුප්පි ලාම්පුවෙන් පාඩම් කරපු කාලෙකුත් තිබ්බනේ. අනිවාර්යයෙන්. ලයිට් නැති කාලෙකුත් තිබ්බනේ. ලයිට් කන පෙරලිච්ච කාලෙකුත් තිබ්බනේ. ඉතින් එහෙම කාලයක් තිබ්බා. ඒකට ඉතින් එහෙම ඒ කාලේ මේ කාලේ ඉතින් කම්පෙයාර් කරන්න අමාරුයි. අනිවාර්යයෙන් ඒක කළ යුතු නැති දෙයක්. අනිවාර්යයෙන්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම දැනුවත්භාවයෙන් ඉන්න අපිට කතා කරන්න ඔය ප්‍රශ්නේ විසඳුම මම හිතන්නේ අපිට දෙන්න පුළුවන්. පල්ලෙය දුරකථන අංකෙත් තියෙනවා. ඒක නිසා මේ අවධානයෙන් ඉන්න දරුවෝ ගැන දරුවෝගේ මානසිකත්වය ගැන හිතන්න ඉතින් වැදගත් මාතෘකාවක් අද කතා කරේ ડોක්ටර් තැන්ක් යූ ගොඩක් කට්ටියට මම හිතන්නේ මේ මානසිකව විදවන මේ කතාවක් ඔක කියන්නේ අපිට කීප දෙනෙකුත් කිව්වා මෙහෙම වීඩියෝ එකක් අපිට කරන්න මේ කියලා ඒක ඇත්තටම මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි වැදගත් මාතෘකාවක් අපි සමුගමු. අපි වෙනත් දවසක හමු වෙමු. ඔබට ජය වේවා.